රාත්‍රී ඔබ නිදා සිටින විට ඔබේ නිවසේ විදුලි පහන් තනිවම ක්‍රියාත්මක වුණොත් ඔබට දැනෙන්නේ කුමක්ද? ඔබේ දුරකථනයේ නොපෙනෙන කෙනෙක් ඔබට සවන් දෙනවා වගේ දැනුණොත් අද මේ මුළු ලෝකයම අපේ මුදල්, අපේ රහස්, අපේ අදහස් මේ සියල්ලම දත්ත ලෙස එක්තෙන් වෙලා මේ දත්තවලට යම් දිනක තනි හඬක් ලැබුණොත් ඒ හඬ කෘත්‍රිම බුද්ධිය AI නම් අපට කුමක් සිදු වේවිද? අද අපි කතා කරන්නේ මේ භයානක අනාගතය ගැනයි. AI සහ රොබෝවරු ලෝකීය පාලනය කරන දිනයක් ඒවිද? මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න කලින් අපි බිය දෙසම මොහොතක් බලමු. 1. මිනිසාගේ භයානකම් බිය. මිනිසාගේ බියට ප්‍රධානම හේතුව වන්නේ AI මිනිසාටත් වඩා බුද්ධිමත් වීමයි. අද AI ඉගෙන ගන්නේ අපි දෙන දත්තවලින්. හෙට ඒ තනිවම මිනිසාට කියා දෙන්න බැරි විදිහට Tamanගේම නීති හදාගෙන තීරණ ගන්න පටන් ගත්තොත් විද්‍යාඥයන් මේ දත්තයට කියන්නේ සුපිරි බුද්ධිය, සුපර් ඉන්ටෙලිජන්ස් කියලා. ඒ සුපිරි බුද්ධියට අපිට විනාඩි ගණනක් ගතවන දේවල් තත්පරයකදී විසඳන්න පුළුවන්. ඒක මිනිස් මොළයට කවදාවත් හිතා ගන්නවත් බැරි තරම් බලවත්. ඒ බලය කුරිරුනොත්, ඒ බලය අපේ මානව අගයන් ගැන නොසලකා හැරියොත් අපි නිර්මාණය කරපු අපේම දරුවෙක් වගේ මේ තාක්ෂණය අපේ පැවැත්මටම තර්ජනයක් වෙන්න පුළුවන්. හිතන්න AI ට කවරුමක් වුණොත් පරිසරය සුරකීම කියලා. ඒ අරමුණ ඉටු කරන්න ඒ හිතුවොත් මිනිස්සු තමයි ලෝකයට කරදරේ කියලා. එතකොට AI මොන වගේ තීරණ ගනීවිද? සමහර විට මිනිසුන්ව පාලනය කරන්න නැත්නම් ඊටත් වඩා දරුණු දෙයක් කරන්නත් පුළුවන්. හොඳ අරමුණකින් පටන් ගත්තාත් ඒක කෙලවර වෙන්නේ කොතනින්ද කියලා කාටවත් කියන්න බෑ. මේ අපේම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල අපේ අඳුරුම බිය ලෙස පෙන්වන දෙයක්. නමුත් මේ බිය සැබෑවක්ද? නැත්නම් අපිම හදාගත්ත සිහිනයක්ද? දෙක. සැබෑ සත්‍යය. ඇත්තටම AI කියන්නේ මේ මොහොතේ අපේ බියට හේතුවක් නෙමෙයි. AI කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. ඒකෙන් ලෝකෙට හොඳක් කරන්නත් පුළුවන්, නරකක් කරන්නත් පුළුවන්. ඒත් පිහියක් වුණාම පිහියෙන් හොඳ නරක තීරණය වෙන්නේ ඒක අතට ගන්න කෙනා මතයි. අපි කතා කරන මේ සුපිරි බුද්ධිය තවමත් සිහිනයක්. අද අපේ ජීවිතයේ AI කියන්නේ අපි දෙන විධානයක් ඉටු කරන යම් කාර්යයක් සඳහා පමණක් නිර්මාණය වූ තාක්ෂණයක්. උදාහරණයක් විදිහට වෛද්‍ය ක්ෂේත්‍රයේදී AI රෝග විනිශ්චය කරන්න, ඖෂධ සොයා ගන්න උදව් කරනවා. කෘෂිකර්මයේදී AI වගාවන්ට හොඳම පොහොර ප්‍රමාණය තීරණය කරන්න උදව් කරනවා. අධ්‍යාපනයේදී AI දරුවන්ට Tamanට ගැළපෙන විදිහට ඉගෙන ගන්න උදව් කරනවා. මේවට හැඟීම් හෝ ලෝකය පාලනය කරන අභිලාෂයක් නැහැ. ඒවට තියෙන තර්කයක් විතරයි. නමුත් ඒ තර්කය පාලනය කරන්නේ අපි. එහෙනම් AI ගැන බය විය යුත්තේ කුමක් ගැනද? රොබෝවරු අතට අවියවුද ලැබුණ ගැනද? ඇත්තටම ඒක බරපතලම අවදානමක් නෙමෙයි. AI වල සැබෑ අභියෝගය වන්නේ රැකියාව හිමිවීම. AI නිසා යම් යම් රැකියා අභාවයට යන්න පුළුවන්. ඒ නිසා අනාගතයට ගැලපෙන අලුත් රැකියා ගැන අපි දැනුවත් විය යුතුයි. දත්තවල රහස්‍යභාවය. data privacy. අපි AI වලට දෙන දත්ත අපේ ජීවිත ගැන තීරණ ගන්න යොදාගත හැකි අවදානමක් තියෙනවා. ඇල්ගොරිතම් වල ඇති අගතිය. ඇල්ගොරිතම් බයස්. AI වලට දෙන දත්තවල යම් අගතියක් තිබුණොත් AI එකත් ඒ අගතියම පෙන්වන්න පුළුවන්. මේ තමයි අපි AI ගැන සැබෑ ලෙස අවධානය යොමු කළ යුතු කරුණු. මේවා අපේ අනාගතය අඳුරු කරන සැබෑ තර්ජන විය හැකියි. නමුත් මේවා තාක්ෂණික ගැටලු මිස සයිෆයි චිත්‍රපටවල එන වගේ කතාවක් නෙවෙයි. ඉතින් ලෝකේ AI පාලනය කරේද? ඒ ප්‍රශ්නෙට පිළිතුර නැහැ. මක් නිසාද AI තාක්ෂණය නිර්මාණය කරන, සංවර්ධනය කරන සහ පාලනය කරන සැබෑ බලය තවමත් ඇත්තේ අපේ අතේම තිබෙන නිසා. අපේ අනාගතය තීරණය කරන්නේ තාක්ෂණය මත නෙමෙයි, අපි ඒ තාක්ෂණය භාවිතා කරන ආකාරය මත. අපිට පුළුවන් AI අපේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් බවට පත් කරගන්න. අපිට පුළුවන් ඒන් මිනිසාට යහපතක් වන ගැටලු විසඳන ලෝකයක් හදන්න. ඔබට හිතෙන්නේ මොකක්ද? මේ අනාගතය ගැන ඔබට තිබෙන බලාපොරොත්තු සහ සැබෑ බිය මොනවද? ඔබේ අදහස් අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. අමතක කරන්න එපා අපුරු ලෝකේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවෙකුත් එක්ක ෂෙයා කරන්න. මොකද අනාගතය ගැන අපි දිගටම කතා කරමු.